සුබ දවසක් වේවා. පළිගැනීම සහ සමාව දීම. එතකොට මේ මාතෘකාව ගත්තාම අපිට එක එක පැතිවලින් එක එක විදිහට එක එක අවස්ථාවන්ට මේක සම්බන්ධ කරගන්න පුළුවන්. අපි සරල උදාහරණයක් මෙහෙම හිතමු. කවුරු හරි කෙනෙක් ඔයාගේ හිත රිද්දුවා. ඔයාව අපහසුතාවයට පත් කරා ගොඩාක් සෙනඟක් ඉස්සරහා. ඔයාට එකකින් ලොකු වේදනාවක් දැනුණා. කාලයක් තිස්සේ ඔයා මනුස්සයා ගැන හරි ඒ සිදුවීම ගැන හරි හිතලා ගොඩක් වේදනාවට පත් වුණා වෙන්න පුළුවන්. එතකොට අපේ හිතේ ඔහු ගැන හෝ ඒ සිදුවීම ගැන හරි ඒ පුද්ගල කණ්ඩායම ගැන හරි තරහක් ඇති වෙනවා. ඒක සාමාන්‍ය මනුස්ස ස්වභාවය. අපි කොහොමද ඒ තරහ නැත්තම් ඒ කලකිරීම සමාව දීමකට හරවගන්නේ? ඔයාට ඒ වේදනාව නැත්තම් ඒ තරහ කාලයක් යනකොට මොකද වෙන්නේ? පළිගැනීමකට හැරෙන්න පුළුවන්. මොවුන් නිසා මගේ ජීවිතේ විනාශ වුණා. මගේ ලස්සනම කාලේ, මගේ වටින කාලය මම ඔවුන්ගෙන් පළිගන්නවා. පළිගැනීමක් කියන්නේම අපි තව තවත් දුකටපත් කිරීමක්. ඔවුන්ව රිද්දන්න බලාපොරොත්තු වෙන හැම වාරයක් පාසාම අපිට රිද්දෙන්නේ තමන් පළිගන්නවා කියලා හිතන චේතනාවෙන්ම වෙන්නේ තමන්ම ආපස්සට යෑමක්, අඳුරට යෑමක්. හිත පුරුදු කරන්න පුළුවන් නම් තමන්ට වැරදි කරපු මිනිස්සුන්ට සමාව දෙන්න. ඒක හදවතින්ම කරන්න පුළුවන් නම් ඔයා ආලෝකේ කරා යන මිනිස්සෙක්. කොහොමද එහෙම කරන්නේ? ඔව්, මුලින්ම පටන් ගැනීම ටිකක් අසීරුයි. නමුත් ඔයා එක පුරුදු කරොත් ඒක හරියම සාමාන්‍ය දෙයක්. ඔයාගේ ජීවිතේ සාමාන්‍ය දෙයක් බවට පත් වෙනවා. තව කෙනෙක් ඔයාගේ හිතට දෙන වචනයක් කිව්වත් ඒ අය හිතට දෙන වචන කිව්වේ මට වෙන්න පුළුවන්. නමුත් ඒක මම මගේ ජීවිතේට නැත්නම් මම ඒක මගේ ඇතුළාන්තයට මම ගන්නෙ නෑ. මම ඒ වචනේ ඒ සිතුවීම අපිට එයාලටම දෙනවා. එයාලට ඒක බාර ගන්න මම එයාලට සමාව දෙනවා. මගේ ජීවිතේ ඕන නිසා කාලයක් තිස්සේ දුක් වේදනාවට පත් වුණා නම් ඒ වේදනාවට පත්වීම සම්බන්ධව මම එයාලට සමාව දෙනවා. මේ විදිහට අන්‍ය සිදුවීම් වලට ඔයාලට සමාව දෙන්න පුළුවන්. ඒ වගේම තව පැත්තක් තියෙනවා. ඒ තමන් තමාන්ට සමාව දීම. උඩ කාලෙත් තිස්සේ ඔයත් ඔයාට කරගන්න අසාධාරණකම් වෙන්න පුළුවන්. ඔයාගේ හිතේ තියෙන අරමුණු, ඔයාගේ බලාපොරොත්තු, ඒ හැමදේම ඔයා පැත්තකට දාලා ඔයාට අසාධාරණකමක්, ඔයාගේ මනුෂ්‍ය ජීවිතේට, ඔයාගේ වටිනා ජීවිතේට ඔයා කරගන්නේ අසාධාරණකමක් වෙන්න පුළුවන්. ඒ කොහොමද? ඔයා මේ කාලේ නිසි විදිහට ප්‍රයෝජනට ගන්න නැතුව, ඒ වගේම තමයි මනස එක තැනකට ගන්නේ නැතුව හැමතැනම යවන ගමන් මනසින් අනවශ්‍ය දේවල් හිතමින් තමන්ගේ කාලේ කනවන ඔයාට කරගන්නෙත් අසාධාරණයක්. ඔයාගේම පළිගැනීමක් වගේ එක. ඒ හැමදේම මේ මොහොතේ නවත්තලා ඒ හැම දෙයකටම තමන්ට සමාව දීලා තමන් වෙනුවෙන් තමන් ඉන්නවා කියලා තමන්ට කියලා අතීතේ කියන දේ දැන් අපිට වෙනස් කරන්න බෑ. ඉතින් අතීතයට අපි යන්න දෙමු. මම මට සමාව දෙනවා. මම මට හරි ආදරෙයි. ඉතින් මගේ අනාගතය වෙනුවෙන්, මගේ සාර්ථකත්වය වෙනුවෙන්, මගේ යහපත් ජීවිතය වෙනුවෙන් මම අද ඉඳලා යහපත් විදිහට හරියාකාරව ජීවිතය ගෙවනවා කියන එකෙන් ඔයාටත් සමාව දීමක් වෙනවා. ඉතින් ජීවිතේ සුන්දරම දෙයක් තමයි
සමාව දීම. ඉතින් අපිට පුළුවන් නම් හුරු කරගන්න ජීවිතේට සමාව දීම කියන දේ. ඔයාගේ මනස වගේම ඔයාගේ හිත ගොඩාක් සැහැල්ලුවටපත් වෙයි. ඔයාගේ ශාරීරික ජීවිතය වගේම ඔයාගේ මානසික ජීවිතය ගැනත් අනිවාර්යයෙන්ම අපි හිතන්නම ඕන. මේ කාර්යබහුල ජීවිතේ අපි හුරු වෙලා තියෙන්නේ පරිගැනීම් වලට. අපි දන්නේවත් නැහැ ඒක පරිගැනීමක් කියලා. නමුත් කාලෙත් එක්ක ආපස්සට හැරිලා ඔයා ඒක අවබෝධයෙන් බැලුවොත් ඔයාට තේරෙයි ඒක පරිගැනීමක්. ඔයාට පුළුවන් නම් සමාව දෙන්න මේ හැම සිදුවීමකටම. මං හිතනවා වඩාත් සැහැල්ලු සතුටු ජීවිතයක් ඔයාට ළඟා කරගන්න පුළුවන්. ඉතින් හැම කෙනෙකුටම ආදරය, ආලෝකය, සාමය උදා වේවා.